අලුබදාදයින් ආරම්භ වුණු චතාරික සමයේ අපිට මුලින් ඉඳන්ම මතක් කරා කාරණා තුනක් ගැන අපේ අධ්‍යාත්මික ජීවිතයට ඍජුවම බලපාන යාඥාව, දන් දීම සහ උපවාසය. ස්වාමීන් වහන්සේ අද දේව වචනය තුලත් අපිට මතක් කරනවා අපි මේ කරන යාඥාව ගැන ගොඩාක් කල්පනාකාරී වෙන්න කියලා. මොකද අපි කොච්චර යාඥා කරත් හදවතින් සමහරක් වෙලාවට අපිට දැනෙන්නේ නැහැ අපි යාඥා කරනවා කියලා. නැත්තම් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ අපි කරන යාඥාව ගැන. ඒ නිසා ස්වාමින් වහන්සේ අද දේව වචනය තුල අපිට කියනවා යාඥා කරද්දී පරිස්සම් වෙන්න ඕන තැන් ගැන. පරිස්සම් වෙන්නට ඕන කාරණාවන් ගැන. උන්වහන්සේ දැක්කා ජුදා ජනතාව කොච්චර යාඥා කරත් ඒ අයගේ යාඥාවේ අඩුපාඩුකම් තිබ්බා. උන්වහන්සේ ඒ අඩුපාඩුකම් අරගෙන තමයි අපිට අද කියලා දෙන්නේ අපේ යාඥාව මොන වගේ තිබිය යුතුද කියන දේ. ස්වාමීන් වහන්සේ කියනවා යාඥා කරද්දී දිගින් දිගට හිස් වචන කියන්න යන්න එපා. කියන වචන රාශිය නිසා අපි හිතනවා අපිට දෙවියන් වහන්සේ කන් දෙනවා කියලා. අපි කියනවා යාඥාව කියන්නේ ඩයලොග් එකක් මිසක් මොනොලොග් එකක් නෙවෙයි. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ එක්ක කරන කතා බහක්. අපි තනියෙන් කතා කරන එකක් නෙවෙයි. එනිසා අපේ යාඥාව බලගතුයි කියලා අපි කියන වචන ප්‍රමාණයෙන් අපිට කොහේවත් තීරණය කරන්නට බෑ. අපි ගෙවන පෑ ගාන කාලයෙන් අපිට කියන්න බෑ මගේ යාඥාව හරි ශක්තිමත් කියලා. මම පල්ලි ගොඩකට ගිහිල්ලා ඔරසන් කිව්වා කියලා හිතන්නට බෑ මම තමයි හොඳටම යාඥා කරන මිනිසයා කියලා. ස්වාමීන් වහන්සේ කියනවා ඉල්ලන්නට පෙර ඔබේ උවමනාවන් දන්නවා. ඇවිල්ලා දන ගහන්න කලින් ඔබට ඕන දේ මට ඕන දේ දෙවියන් වහන්සේ දන්නවා. මෙන්න මේ හැඟීමයි වැදගත් වෙන නිසා ස්වාමීන් වහන්සේ අද දේව වචනය තුල කියන්නේ යාඥා කරද්දී අපි වැඩියෙන්ම මතක තියාගන්න ඕන මෙන්න මේ කියන thoughtfulness එක ගැන. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපි ගැන කොච්චර අවදියෙන්ද ඉන්නේ. උන්වහන්සේ අපි ගැන කොච්චර හිතනවද. මෙන්න මේක දැනගත්තම අපිට හරි සැහැල්ලුවෙන් යාඥාවට ඇතුල් වෙන්න පුළුවන්. මොකද අපිට අපි කියනවා තමයි අපිට මේ දේවල් ඕන කියලා. හැබැයි කියන්න කලින් අපේ හදවතට දැනෙන්න ඕන දෙවියන් වහන්සේ මේ දේවල් දන්නව නේද කියලා. ඒ උන්වහන්සේ කියන්නේ අද දේව වචනය තුල ඔබ ඉල්ලන්නට පෙර ඔබට උවමනා දේ දන්නවා. ඔබේ හැම හිසකෙස් ගහක්ම උන්වහන්සේ දන්නවා. එකක්වත් පොළවට වැටෙන්නේ දෙවියන් වහන්සේගේ අනුදැනුමින් තොරව කියලා සුදු දේව වචනය තුල අපිට සඳහන් කරනවා. අද දේව වචනේ මෙන්න මේ අවදිවීම උන්වහන්සේ ඇති කරනවා. දැනුවත් වෙන්න යාඥාව තුල අපිට දැනෙන්න ඕන දේ ගැන අපිට දැනෙන්න ඕන දෙවියන් වහන්සේ ඔබට මට කතා කරනවා කියන දේ. ඒ හැඟීමයි අපිට අවශ්‍ය. යාඥාවේ අධ්‍යාත්මය කියන්නේ ඒකයි. නැතුව යාඥාව තුල මම කරන හැමදේම ගැන හිතලා සතුටින් නැගිටලා යන එක නෙවෙයි. අපේ එදිනෙදා භෝජනය දෙන්න කියලා උන්වහන්සේ කියපු ස්වර්ගයේ වැඩ සිටින කියන යාඥාව තුල අපිට උන්වහන්සේ මතක් කරනවා. අපි යාඥාවේ කරදර වෙන්නේ අපිට උවමනා දේවල් වලට වඩා අපිට අවශ්‍ය හැමදේම දෙවියන්ට කියලා කරගන්න ගියාම. ප්‍රේමවන්තේනි, යාඥාව කියන්නේ මගේ හිතට අනුකූලව දෙවියන්ගේ හිත පරිවර්තනය කරන මොහොතක් නෙවෙයි. ඇත්තටම යාඥාව කියන්නේ දෙවියන් වහන්සේගේ හදවතට මගේ හදවත එකඟ කරගන්න මොහොතක්. ඒ මොහොත හරිම සුද්ධවන්තයි. ඒ මොහොත හරිම සැනසීදායකයි. ඒ මොහොත හරිම බලගතුයි. අපි ඒ ගැන